අයිඩියෝග්‍රාෆික් එකතු වෙලා ඉන්න ඔයාලට සුබ දවසක් guys. ඉතින් අද වීඩියෝ එක කරන්න යන්නේ මෙන්න මේ වගේ රිමෝට් කාර් එකක් පාවිච්චි කරලා මෙන්න මේ වගේ රිමෝට් එකකින් අහස් කූරු පත්තු කරන්න. ඉතින් මේ කාර් එක අපි පාවිච්චි කරන්නේ නැහැ. මේකේ තියෙන සර්කිට් එක විතරයි අපිට අවශ්‍ය වෙන්නේ. එහෙනම් අපි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. හරි guys, ඉතින් අපිට මේ වැඩේට ඉස්සෙල්ලාම ඕන වෙනවා මෙන්න මේ වගේ කැඩිච්ච රිමෝට් කාර් එකකුයි ඒකේ රිමෝට් එකකුයි ඕන වෙනවා. ඉතින් මේ රිමෝට් කාර් එක නම් කැඩලා තියෙන්නේ මේ මෝටර් වලට යන වයර් අනම්මන සෙට් එක. අපිට ඕනි මොකක් හරි සිග්නල් එකක් ගන්න පුළුවන් එකක් විතරමයි. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මේ රිමෝට් එකෙන් මේක ගුවහම මේ ලයිට් එක පැත් වෙනවා. ඒ අපිට හොඳටම ඇති. එහෙනම් guys අපි දැන් මේක ගලවමු. හරි guys, ඉතින් අපි දැන් මේකේ ඇනටික් ගලව ගත්තා. දැන් තියෙන්නේ මේක ගලව ගන්න මේ විදිහට. ඉතින් guys මම මේ කාර් එක ඉල්ලගත්තේ අපේ ගෙවල් ළඟ මල්ලි කෙනෙක්ගේ. ඉතින් මම මේක ආපහු යාට දෙන්න පොරොන්දු වුණ හින්දා මම මේ සර්කිට් එක වෙන් කරගන්නේ මේක මෙහින්මම තියෙනවා. ඒ හින්දා මම මෙතන වයර් දෙක විතරක් කපාගෙන ඒක ආපහු යාට දෙනකොට පාස් කරලා දෙනවා. ඉතින් අපිට මේ වයර් දෙකට වඩා එහෙම නැත්නම් මේ මෝටර එකට යන වයර් දෙකක් තියෙන්නේ. ඒ මෝටර එකට යන වයර් දෙකනොත් අපිට මේ වැඩේට සපෝට් එකක් ගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ කරන්නේ මේ මෝටරයට ගිහිල්ලා තියෙන වයර් දෙක ගලව ගන්නවා. හරි guys, ඉතින් මම මේ මෝටරේ වයර් දෙක දැන් ගලව ගත්තා. ඉතින් මේ වයර් දෙක අපි මේ විදිහට අඳුර ගන්න ලේසි වෙන විදිහට මේ වගේ තියාගන්න ඕනේ. ඉතින් අපි මේ වයර් දෙකට තමයි අර රිලේ එකක් හයි කරගන්න. හරි guys, ඉතින් මේ කාර් එකේ මම මේකේ සිග්නල් අවුට්පුට් එක ගන්න විදිහට තෝරගත්තේ මේ මෝටරේට යන වයර් දෙක. ඉතින් මේ වයර් දෙක මම හොයාගත්තා. ඉතින් ඒ වයර් දෙක අපි දැනට මෙහෙම එළියෙන් තියලා මේක වහගන්න. ඉතින් මම මේකට මේ බැටරිය දාලා තියෙන්නේ. ඉතින් මේ රිමෝට් එක එබුවට පස්සේ මේ වයර් දෙකෙන් කරන්ට් එකක් එහෙම නැත්නම් සිග්නල් එකක් එනවද කියලා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මේ වැඩේට තවත් ඕන වෙන කැලලා තමයි මේ බස එක. මම මේ ගැන ඉස්සරහට කියන්නම්. අපිට පුළුවන් මෙන්න මේ බස එක මේ වයර් දෙකට අමුණලා අපි ගත්ත හරිම වයර් එකද කියලා හොයාගන්න. හරි guys, ඉතින් මේ වයර් දෙකෙන් අපිට රිමෝට් එකේ ඉස්සරහා බටන් එකේ බුවාම සිග්නල් එකක් එනවා. එහෙම පස්සහා බටන් එකත් එරුවාම සිග්නල් එකක් එනවා. ඉතින් අපිට ඊගාවට අපි මේ වැඩේට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ වගේ 5 volt රිලේ එකක්. ඉතින් මේකට පෝට් පහක් තියෙනවා. ඉතින් මේක ගැන මම පොඩි හැඳින්වීමක් දැන් කරන්නම්. හරි guys, ඉතින් මේ රිලේ එකේ අපිට බලා ගන්න පුළුවන් පෝට් පහක්. ඒ කියන්නේ මේ කූරු පහක්. මෙතන 3යි මෙතන 3යි. ඉතින් මේකේ ක්‍රියාකාරීත්වය ගත්තොත් මෙතන මෙහෙම අපි මේ කූරු දෙකේ දෙපැත්තට කරන්ට් එකක් දුන්නට පස්සේ මෙන්න මේ ස්ක්‍රීන් එක තියෙන්නේ. මෙන්න ස්ක්‍රීන් එකේ මෙහෙම ටික් ටොක් ගාලා එහෙම තමයි වෙනස් වෙන්නේ. ඉතින් ඔයාලට තේරුම් ගන්න ලේසි විදිහට තමයි මම කියලා දෙන්නේ. ඉතින් මේ ගැන දැනුමක් තියෙන කට්ටිය අවුලක් කරගන්න එපා ඒක. ඉතින් guys මේක එක විදිහකට මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. කියන්නේ එක වෙලාවක මෙහෙම තියෙන්නේ. අපි මේ දෙපැත්තට කරන්ට් එකක් දුන්න ගම මේක ටොක් ගාලා එහා පැත්තට පයින්නවා. ඒක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඉස්සෙල්ලාම මෙන්න මෙතන මේ දෙපැත්තට මේ රිලේ එකේ මේ කූරු 3ක් තියෙන පැත්ත තියෙන්නේ. කූරු 3ක් තියෙන පැත්තේ මේ දෙපැත්තට තමයි මේ වයර් දෙකේ මෙහෙම සම්බන්ධ කරන්නේ. අපි එහෙනම් ඒක සම්බන්ධ කරගමු. හරි guys, ඉතින් මම දැන් මේ මෝටරේට ආපු වයර් දෙක මේ විදිහට රිලේ එකේ පෝට් 3ක් තියෙන පැත්තේ දෙපැත්තට පාස් කරගත්තා. ඉතින් අපි දැන් බලමු රිමෝට් එක ඔබනකොට මේ රිලේ එක වැඩ කරනවද කියලා.
හරි ගයිස් වැඩ කරනවා. ඉතින් ඔයාලට ඇහෙන්නේ නැති මම මෙතන රිමෝට් එක එවුවට පස්සේ ටික් ගාලා සද්දයක්. ඉතින් ඒ තමයි මෙතන මේ වෙලා තියෙන කෑල්ල. මේක මේ දෙකට කරන්ට් එක දුන්නට පස්සේ ටොප් ගාලා එහා පැත්තට වෙනවා. හරි ගයිස් ඊගාවට අපිට බලා ගන්න දෙයක් තියෙනවා. අපේ මේ රිලේ එකේ මේ වගේ අග්‍ර දෙකක් හැම වෙලේම සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධ වෙලා තියෙන්නේ මොන අග්‍රද කියලා අපිට බලා ගන්න ඕනේ. මොකද අපි රිලේ එකට කරන්ට් එක යද්දි ටොප් ගාලා එහා පැත්තට මාරු වෙන අග්‍රය තමයි අපිට බලා ගන්න ඕනේ. ඉතින් මෙතන මේ දෙපැත්තේ අග්‍ර දෙකක් තියෙන්නේ. ආන්ගේ අග්‍ර දෙකෙන් කොයි අග්‍රද අපි හැම වෙලේම මේ මැද එකත් එක්ක සම්බන්ධය තියාගෙන ඉන්නේ කියන එක අපි බලා ගන්න ඕනේ. ඉතින් ඒකට ඔයාලට මල්ටිමීටරයක් හරි එහෙම නැත්නම් මේ වගේ බැටරියක් පාවිච්චි කරලා මේ මැද අග්‍රයට කරන්ට් එක දීලා බලා ගන්න පුළුවන්. ඉතින් ගයිස් මේ මම තිබ්බ පළවෙනි පාරෙම මට හොයාගන්න පුළුවන් වුණා මේ අග්‍රේ සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. ඉතින් ගයිස් අපි එක පොඩි මාකයක් දාගන්න ඕනේ. නැත්නම් අපිට ඕක පැටලෙනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේකටයි මෙන්න මේ අග්‍රයටයි වයර් එකක් පාසගෙන එළියට ඇදලා තියාගන්න. හරි ගයිස් ඉතින් අපි දැන් මේ රිලේ එකේ මේ මැද වයර් එකට අපි මේ වගේ TT වයර් එකක් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. මොකද 12 වෝල්ට් දැන හින්දා. මේ විදිහට තියලා පාස ගන්න ඕනේ. හරි ගයිස් ඉතින් එහෙම පාස් ගත්ත මම මේ වයර් දෙක මේ ඉතින් ඒක නම් පෙන්නුවේ නැහැ මොකද වීඩියෝ එක වෙලා යන හින්දා. ඉතින් මොකක් හරි ඔයාලට ගැටලුවක් තියෙනවා නම් මේ කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ මම මේ වයර් දෙක ටිකක් දිගට ගන්න ඕනේ. හැබැයි මම දිගට ගත්ත මදි කියලා මට පස්සේ හිතුණා. ඒක ඔයාලට වීඩියෝ එක බලනකොට තේරෙයි. අපි මේ ගත්ත TT වයර් එකේ මේ වගේ මැද හරියකින් මැද කියන්නේ මේ අපේ කාර් එකේ සර්කිට් එකට ළඟින් වගේ මේ වගේ කපාගෙන සුද්ධ කරගන්න ඕනේ. හරි ගයිස් ඉතින් අපි එක වයර් එකක් විතරයි කපා ගත්තේ. මොකද මේ වයර් එකට අපි බැටරියක් සම්බන්ධ කරගන්නවා. එතකොට සාමාන්‍යයෙන් අර අපි ඔයාලට ඉස්සරහට කරන් යනකොට තේරෙයි කියලා මට හිතෙනවා. ඉතින් අපි මේකට ගත්ත බැටරිය තමයි 12 වෝල්ට් බැටරියක්. 12 වෝල්ට් බැටරියකින් සාමාන්‍යයෙන් අපේ වැඩේට පට්ට විදිහට සපෝට් එකක් වෙනවා. ඔයාලට 12 වෝල්ට් බැටරියක් හොයාගන්න බැරි නම් 9 වෝල්ට් බැටරි දෙකක් එකට කරලා ගන්න. ඔයාලට පේනවා ඇති මේ මම දැන් කරන්නේ අර අපි දැනට ඔයාලට පේන විදිහට නම් මෙතන තියෙන මම දුඹුරු පාට වයර් එකද කපාගත්තේ. අන්නේ කපාගත්ත වයර් එක මැදට මේ වගේ බැටරියක් සම්බන්ධ කරගන්නවා. හරි ගයිස් ඉතින් අපි බැටරියත් මේ විදිහට සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ අපිට තියෙන අන්තිම ටික මේකේ. ඉතින් මේ වගේ අන්තිම වයර් කෑලි දෙකක් මේ වගේ සුද්ධ කරගන්න ඕනි. මොකද මේ දෙකට තමයි අපි අර මේ රත් වෙන කම්බි කෑල්ල සෙට් කරන්නේ. ඉතින් මට හිතුණා එහෙම සෙට් කරනවට වඩා වෙන විදිහකට සෙට් කරන්න. ඒ තමයි මේ වගේ ලී කෑල්ලක් අරගෙන ඒකට එන දෙකක් ගහලා මේ වයර් දෙක එන දෙකට වෙන වෙනම සම්බන්ධ කරන්න. ඉතින් ඒකට හේතුවක් තමයි මේ සාමාන්‍යයෙන් මං හිතුවේ ගිනි ගන්න නැති වෙයි කියලා. හැබැයි මට ඉස්සරහට මං ඔයාලට වීඩියෝ එකේදී කියන්නම් මොකද්ද හේතුව කියලා. ඉතින් ගයිස් මේක අපි අහස් කුර පත්තු කරනකොට සමහර කට්ටියට සාමාන්‍ය සද්දයක් ආවොත් හොඳයි කියලා හිතෙනවා. ඉතින් මටත් ඒක හිතුණා. ඉතින් ඒ හින්දා මම මේ වගේ බස එකක් මේකට සම්බන්ධ කරගන්නවා. ඉතින් මේක සාමාන්‍ය රුපියල් 150ක් 100ක් වගේ වෙන්නේ කඩේ. බස කියලා ඉල්ලුවාම ඔයාලට හම්බෙයි. සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික බඩු තියෙන කඩවල වල තමයි මේක තියෙන්නේ. ඉතින් මේක ඔයාලා දන රින බලලා මේක හයි කරගන්න. ඉතින් මේ තියෙන බස එක හයි කරගත්තට පස්සේ ඉතින් ඔයාලට පේනවා නැති දැන් මේ රිමෝට් එක ඔබනකොට මෙතනින් කරන්ට් එකක් එනවා කියලා. ඉතින් එතනින් කරන්ට් එකක් එනවා ඉන්ඩිකේට් කරගන්න තමයි අපි මේ වගේ බස එකක් හයි කරගන්නේ. ඉතින් ගයිස් මම මේ වයර් ටික ඇදෙන එක නිකන් වලක්වා ගන්න මම මේ වගේ සෙලෝ ටේප් ටිකක් අහගත්තා. ඉතින් ඒ ටික ගොඩාක් වැදගත් නැති හින්දා මම මේ ටික ස්පීඩ් කරා. හරි ගයිස් ඉතින් අපිට ඊගාවට ඕනේ වැදගත්ම දේ තමයි මෙන්න මේවා. ඉතින් මේවා සාමාන්‍යයෙන් කඩවල් වල තියෙනවා. අර අපි වලං හොදන්න ගන්න නිකන් අර යකඩ මේ කම්බි වගේ.
අන්න එක තමයි අපිට මේකට ඕනේ වෙන්නේ. අන්නේ කම්බියෙන් එකක් මේ විදිහට අපි වෙන් කර ගන්න ඕනේ. ඒක වෙන් කරගෙන මේ ඇන දෙකේ තියෙන්නේ ආන්ගේ ඇන දෙකේ මේ වගේ ඔතා ගන්න ඕනේ. එක පොටයි ඔතා ගන්න. ඉතින් ඔයාලට මට හිතිච්ච දෙයක් තමයි ඔය ඇන දෙක කොහොම ඔතා ගන්නකොට ඔය ඇන දෙකේ සාමාන්‍යයෙන් අපි පොඩි කට්ට කෑල්ලක් කපලා තිබ්බනම් ඒක සාමාන්‍යයෙන් මේ හොඳට එතෙනවා. ඉතින් ඔයාලට දැන් පේන්න ඇති මම රිමෝට් එක ඔබදී ඒ දෙක ගිනියම් වෙලා ගියා. ඉතින් ඊගාවට අපිට තියෙන්නේ අහස්කුරු යවන වැඩේ. ඉතින් අපි ඒකට මේ වගේ බටයක් ගන්නවා. අපි අහස්කුරු යවන සාමාන්‍යයෙන් බටයන්නේ ගන්නෙ. ඉතින් ඒක හින්දා අපි අහස්කුර මේ වගේ බටයකටනේ සම්බන්ධ කරගන්නේ. ඒ හින්දා මේ වගේ බටයකට අපි අර හදාගත්ත ගැජට් එක සම්බන්ධ කරගන්න ඕනි. ඉතින් ඒකට මම ගාටස් පාවිච්චි කරා. ඔයාලට කැමති නම් කම්බියකින් උනත් බැඳ ගන්න පුළුවන්. ඉතින් අපි අරකට සෙට් කරගත්තට පස්සේ අපිට දැන් තියෙන්නේ මෙන්න මේ වගේ අර වලං හොදන කම්බිය අපි ඇන දෙක අතරට දාලා රඳව ගන්න. ඉතින් ඒකට එක පොටක් කරගුවා නම් හොඳටම ඇති. ඇනෙයි මේ අනිත් ඇනෙයි අතර කනෙක්ෂන් එකක් ඇති වෙන්න. එහෙනම් ගයිස් අපි පළවෙනි අහස් කුර මේ වගේ දාගෙන බලමු. හරි ගයිස් ඉතින් ඔන්න ඔහමයි අද දවසේ වැඩේ උනේ. ඉතින් තව අහස්කුරු 4ක් වගේ තියෙනවා මෙතන යවන්න. ඉතින් ඒ අහස්කුරු ටික අපි අන්තිමේට දාමු. ඉතින් ඊට කලින් කියන්න ඕන ඔයා channel එකට අද සෙට් වෙන කෙනෙක් නම් channel එක subscribe කරලා තියාගන්න. ඉතින් තව සුපිරි වීඩියෝ ටිකක් මේ අවුරුදු සතියේ එනවා ඉස්සරහට. ඉතින් ඒවා බලන්න subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. හරි ගයිස් ඉතින් අද අපේ මේ වැඩේ ගැන පොඩි තවත් අදහස් ටිකක් එකතු කරන්න හිතුණා. මොකද අපි මේ මෙතෙන්ට අපි ගත්තේ ලී කෑල්ලක් නේ. ඔයාලට හිතෙන්නත් ඇති මටත් මේ දැන් තමයි හිතුනේ මේ ලී කෑල්ලක් ගන්නවට වඩා මෙතෙන්ට මේ සාමාන්‍යයෙන් ටිකක් ගිනි ගන්න නැති දෙයක් දැම්මොත් ගොඩක් හොඳයි කියලා හිතෙනවා. අනිත් දේ තමයි අපේ මේ බැටරියේ ඉඳලා මෙතෙන්ට එන වයර් එක තවත් පොඩ්ඩක් දික් කරලා අපේ මේ බැටරියයි කායගේ සර්කිට් එකයි පොඩ්ඩක් පැත්තකට වෙන්න තිබ්බනම් තව ගොඩක් හොඳයි කියලා හිතෙනවා. අනිත් දේ තමයි මේ වයර් එක ගොඩාක් දික් කරොත් ඒත් කේස් එකක් නැහැ. ඊට පස්සේ අනිත් දේ තමයි මෙන්න මේවා. ඒ කියන්නේ අපි අර වලං හොදන්න ගන්නෙ. අන්න ඒවා දානවා නම් කිසිම ගැටලුවක් නැහැ. මේ එක එක මාරු කරන්න තියෙන්නේ. ඉතින් ඔය අහස් කුරක් දාන්න එන වෙලාවේ කොහොමද ඉතින් මේක සුළු දෙයක් කියලා හිතනවා. එහෙමත් නැත්නම් ඔයාලට මේක කරදරයක් වගේ නම් නික්‍රෝම් කම්බියක් හොයාගන්න. නික්‍රෝම් කම්බියක් හොයාගත්තා නම් මේක පර්මනන්ට්ලි තියන්න පුළුවන්. මේ ආයේ එක එක ඒවා දාන්න නැති වෙන්න.